අපි හිතන් ඉන්නේ සත්ව ලෝකය ගැන අපි හැමදේම දන්නවා කියලා. ඒත් සෝබාදාම කියන්නේ අපි හිතනට වඩා ගොඩක් අද්භූත තැනක්. තමන්ගේ ශරීර කොටස් අලුතින් හදාගන්න පුළුවන් සත්තු, අවුරුදු දහස් ගානක් ජීවත් වෙන්න පුළුවන් ජීවීන් සහ විද්‍යාවටවත් පැහැදිලි කරගන්න බැරි සුපිරි බලයන් තියෙන සත්තු මේ ලෝකෙ ඉන්නවා. ඔයා දන්නවද ඒ ගැන? අද සත්‍ය ගවේෂක අපි අරන් එන්නේ සත්ව ලෝකයේ ඔබ මීට කලින් කවදාවත් අහලවත් නැති, දැකලවත් නැති අමුතුම සත්තු 5ක්. අංක 1. ඇක්ස්ටෝටල්. මේ සතා දකින්න ලැබෙන්නේ මෙක්සිකෝවේ විතරයි. මේ සතාට තියෙන සුවිශේෂීම හැකියාව තමයි ජෙනරේෂන්. හෙවත් නැවත උත්පාදනය. මුන්ගේ කකුලක් වලිගයක් විතරක් නෙමේ, මොලේ හෝ හදවතේ කොටසක් අයිමි වූවත් කිසිම කෙලලයක් නැතිව සති කීපයකින් අලුතින් හදාගන්න මුන්ට පුළුවන්. විද්‍යාඥයින් පවා මේ සතා ගැන පුදුම වෙන්නේ මුන් කවදාවත් වයසට යන්නේ නැති නිසායි. අංක 2. ලයබර්ඩ්. ඔබ හිතන්නේ ගිරවුන්ට විතරයි කතා කරන්න පුළුවන් කියලාද? එහෙනම් මේ කුරුල්ල ගැන අහන්න. ඕස්ට්‍රේලියාවේ ඉන්න මේ කුරුල්ලාට ලෝකයේ ඇහෙන ඕනෑම ශබ්දයක් 100% ඒ විදියටම කොපි කරන්න පුළුවන්. වනාන්තරයේ ගස් කපන කියත් සද්ද, කැමරාවක ෂටර් ශබ්දය, වාහනවල හෝන් එක වගේම මිනිසුන්ගේ කටහඬවල් පවා මුන් අනුකරණය කරනවා. ඇත්තටම මේක ස්වභාව ධර්මයේ තියෙන අමුතුම ටේප් රෙකෝඩ් එකක් වගේ. අංක 3. ටාඩ්ග්‍රේඩ්. පියවි ඇසට පේන්නේ නැති තරම් කුඩා මේ සතා තමයි ලෝකයේ ඉන්න ශක්තිමත්ම ජීවියා. මුන්ට අධික රස්නය, අධික සීතල වගේම අභ්‍යවකාශයේ තියෙන විකිරණ වලට පවා ඔරොත්තු දෙන්න පුළුවන්. වාතය හෝ ආහාර නැතිව අවුරුදු 30ක් පුරා ජීවත් වෙන්න මුන්ට හැකියාව තියෙනවා. විද්‍යාඥයින් විශ්වාස කරනවා පෘථිවිය විනාශ වෙන ඕනෑම ප්‍රබල අනතුරකින් පස්සේ ඉතිරි වෙන එකම ජීවියා මුන් වෙයි කියලා. අංක 4. ප්ලැටිස්. මුන්ව මුලින්ම හොයාගත්ත වෙලාවේ විද්‍යාඥයින් හිතුවේ මේක විහිළුවක් කියලා. මොකද මුන්ට තියෙන්නේ තාරාවකගේ හොටක්, බිවර් කෙනෙකුගේ වලිගයක් සහ ඕට සතෙකුගේ කකුල්. ශීරපය සතෙක් වුවත් මුන් කරන්නේ බිත්තර දාන එක. ඒ වගේම මුන්ගේ ශරීරයේ විෂ පිට කරන්නත් පුළුවන්. ඇත්තට මේ සත්තු කීප දෙනෙක් එකතු කරලා හදපු හයිබ්‍රිඩ් නිර්මාණයක් වගේ නේද? මේ සත්තුන්ගෙන් ඔබ වැඩිම පුදුමුනේ කවුරු ගැනද? එක කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ ලෝකෙ සැඟවුණු අමුතු තොරතුරු දිගටම දැනගන්න අපේ සත්‍ය ගවේෂක ෆැක්ට්ස් channel එක subscribe කරලා එකතු වෙන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට